වචන වලට පුළුවන් මිනිස්සෙකුගේ හදවතට කතා කරන්න. නමුත් මිනිස්සෙකුගේ ආත්මයට කතා කරන්න නම් වචන වලට එහා ගිය ආදරණීය සංවේදී කලාවක් තිබිය යුතුමයි. මෙලොව ඇති කලාවන්ගෙන් මනුෂ්‍ය ආත්මයට කතා කළ හැකි මාධ්‍යයක් වේ නම් ඒ ස්වභාවිත සංගීතයම පමණයි. ඉතින් දැයේ දුවදරුවන්ගේ සංගීත ඥානය වැඩි දියුණු කිරීම සඳහා දක්ෂතා වලින් පරිපූර්ණ ගායන වාදන හැකියාවන්ගෙන් යුත් දරුවන් බිහි කිරීම උදෙසා ආරම්භ වුණු ශ්‍රද්ධා ගාන්ධාර මණ්ඩපයයි අදත් මෙලෙසින් ආරම්භ වන්නේ. ආයිබෝවන් දුවේ පුතේ. එසේනම් වෙනදා වගේම අදත් ඔබ සියලුම දෙනාම ශ්‍රද්ධා ටීවී ඔස්සේ විකාශය වන ශ්‍රද්ධා ගාන්ධාර මණ්ඩපය මගින් ඉදිරිපත් කරන මේ 15 වෙනි සංගීත පාඩමට පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවේ අපත් සමග ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ එක් වී සිටින ආදරණීය දූ පුතුන්වත් ඊ타ත්ම ආදරයෙන් මෙම සංගීත පාඩමට පිළිගන්නවා. දුවේ පුතේ අපි පසුගිය පාඩම් මාලාව තුලින් තීව්‍ර මධ්‍යමය සහිතව ස්වර අභ්‍යාස ගායනා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අද දවසෙත් අපි අලුත් ස්වර අභ්‍යාස කීපයක් තීව්‍ර මධ්‍යමයත් සහිතව ගායනා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි මුලින්ම තීව්‍ර මධ්‍යමය සහිතව ආරෝහණ අවරෝහණ මතක් කරගෙන ඉමු. මුලින්ම මේ ශ්‍රුතිය හොඳට අහගෙන සා කියමු බලන්න. හොඳ හුස්මක් ගන්න. දැන් අපිත් එක්ක ශ්‍රද්ධා නාලිකාව නරඹන දෝල පුතාලත් ගායනා කරන්න ඕන. හරි අපි ගයමු. සා රේ ගා දැන් අපි අද ගායනා කරමු සරේ සරේග සරේගම රේග රේගම රේගම පා තීව්‍ර මධ්‍යමයත් සහිතව ඒ ස්වර අභ්‍යාසය ගායනා කරමු. හරි ගයමු බලන්න. සරේ සරේග සරේගම රේග රේගම රේගම පා gama gama pa gama pada ma pa da ma pada ni pada pada ni sa sa ni da pa ni da ni da pa ma da pa ma da pa ma ga pa ma ga pa ma ga re ma ga re sa ආකාරයෙන් ගායනා කරමු.
කල්පනාවෙන් ගායනා කරන්න රටාවක් තියෙනවනේ නේද? මේ ස්වරාභ්‍යාසවල රටාවක් තියෙනවා. හැම ස්වරාභ්‍යාසයකටම රටාවක් තියෙනවා. එතකොට මේ රටාව ඔළුවට අරගෙන තමා ගායනා කරන්න ඕන. අපි දැන් මේ ස්වරාභ්‍යාසය ටිකක් වේගෙන් ගායනා කරමු. सारे सारे गा मा रे गा मा रे गा मा पा da ni pa da ni sa ni da pa ni da pa ma ga pa ma ga re ma ga re sa. හොඳින් මතක තියාගන්න අපි තීව්‍ර මධ්‍යමයයි ගයන්නේ නේද? විකෘති ස්වරයක් විදිහට තීව්‍ර මධ්‍යමය ගයන්නේ අනිත් ස්වර ඔක්කොම සුද්ධ ස්වර. ඒ නිසා කල්පනාවෙන් තීව්‍ර මධ්‍යමය ගයන්න. ආකාරයෙන් තීව්‍ර මධ්‍යමය හොඳින් අවබෝධ කරගෙන ගයන්න. අපිට තවත් වේගෙන් මේක ස්වරාභ්‍යාසය ගයන්න පුළුවන්. හැබැයි හොඳින් මේ ලය පුහුණු වුණාට පස්සේ තමයි ලය වැඩි කරන්න ඕන. මම හැමදාමත් කියනවා වගේ අපේ නාලිකාව නරඹන දුවල පුතාලත් මේ ස්වරාභ්‍යාස ගයනකොට ස්වරාභ්‍යාස ලය වැඩි කරන්න ඕන. මුලින් ගායනා කරපු ස්වරාභ්‍යාසයේ ස්වරස්ථාන නියමාකාරයෙන් ගයනවා නම් පමණයි. ඒකේ පුහුණුව හොඳට පුහුණු වුණාට පස්සේ තමා ස්වර අභ්‍යාසය වේගවත් කරලා ලය වැඩි කරලා ගයන්නේ. අපි උත්සාහයක් දරමු. සාරේ ගා මා රේ ගා මා පා ද ni pa da ni sa ni da pa ni da pa ma da pa ma ga re re sa. බොහොම හොඳයි. නැවත වරක් ගයමු. සාරේ ගා මා රේ ගා මා පා පා da ni pa da ni sa. අවරෝහණය. sa ni da pa ni da pa ma da ga re sa. බොහොම හොඳයි. ආකාරයෙන්ුත් ගයමු. හොඳයි. ඒ විදිහට ගයන්න ඕන අර කලින් ලයවල ඊටාත්ම හොඳින් ස්වරස්ථාන පුරුදු පුහුණු වුණාට පස්සේ ඒක හොඳට හිතට ගන්න. හොඳයි. දැන් ඊට පස්සේ තවත් ස්වර අභ්‍යාස අපිට තියෙනවා ගායනා කරන්න පුළුවන්. සාරේ ගම රේගා මපා. හරි? ගායමු බලන්න. සාරේ ගම රේගා මපා ගම පදනි පාදානි සානි දප නිදා පාම දපමග පාමගරේ මගරේ සා. දැන් හොඳින් මේ රටාව අවබෝධ කරගන්න. සාරේ ගම රේගා මා පා ගම පද පදනි පදනි සානි දප නිදා පාම දපමග පාමගරේ මගරේ සා. මේ රටාව ඔළුවේ හොඳට තියෙන්න ඕන. හරි දැන් ගයමු බලන්න. හොඳ හුස්මක් ගන්න.
sa re ga ma re ga ma pa da ma pa da ni ni sa sa ni da pa ni da pa ma da pa ma ga pa ma ga re sa ආකාරනුත් ගායනා කරමු තීව්‍ර මධ්‍යමය අමතක කරන්නත් එපා. හරිද? රටාවත් ඔළුවේ තියෙන්න ඕන. තීව්‍ර මධ්‍යමයත් නිවැරදිව ගයන්න ඕන. දැන් ටිකක් වේගෙන් ගයමු. sa re ga ma re ga ma pa da ma da ni sa ni da pa ni da pa ma ga re sa. නැවතත් ගයමු හොඳ හුස්මක් ගන්න. sa re ga ma pa da ma pa da ni sa ni da pa ni da pa ma ga re sa. හොඳයි ආකාරයෙන් වැඩි කරන්න පුළුවන් හැබැයි කල්පනාවෙන් sa re ga ma pa da ma pa da ni sa ni da pa ma ga re sa. උත්සාහ ගමු. sa re ga ma pa da ma pa da ni sa sa ni da pa ma ga re sa. ආකාරයෙන් නැවත වරක් හොඳයි හුස්ම පාලනය පිළිබඳවත් හොඳ අවබෝධයෙන් ගයන්න ඕන. හරිද? ඊට පස්සේ re ga ma ඒ ස්වර අභ්‍යාසය ගයමු. sa re ga ma pa da ni sa ni da pa ma ga re sa. හොඳයි ආකාරයෙන්
හොඳට මතක තියාගන්න ස්වරාභ්‍යාස ගායනකොට ශ්‍රුතියට අනුගතව ගයන්න ඕන නේද? කොච්චර ගායනා කරත් වැඩක් නැහැ ශ්‍රුතියෙන් පිට නම් ගයන්නේ. ඒක නිසා හැමතිස්සෙම ඔයගොල්ලෝ හිතන්න ඕන ශ්‍රුතියට මේ ස්වරාභ්‍යාස ගායනවද නැද්ද කියන එක ඔළුවේ තියාගෙන තමයි ගයන්න ඕන. අපි දැන් ටිකක් වේගෙන් ගයමු. සාරේ සාරේ ගාරේ ගාරේ ගම 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 ප ම ප ම ප ද ප ද ප ද නි ද නි ද නි ද සානේ සානේ ද නි ද නි ද ප ද ප ද ප ම ප ම ප ම ગ ම ગ ම ගරේ 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 සා. නැවත වරක්. සාරේ සාරේ ගාරේ ගාරේ ගම 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 ප ම ප ම ප ද ප ද ප ද නි ද නි ද නි සා සානේ සානේ ද නි ද නි ද ප ද ප ද ප ම ප ම ප ම ગ ම ગ ම ගරේ 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 සා. ආකාරයෙන් නැවත වරක්. ඊට පස්සෙත් ගායන්න පුළුවන් වේගෙන් හැබැයි කල්පනාවෙන්. සාරේ සාරේ ගා රේ ගා රේ ගම 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 ප ම ප ම ප ද ප ද ප ද නි ද නි ද නි ද ස නි ද නි ද නි ද නි ද ප ද ප ද ප ම ප ම ප ම ग म ग रे ग रे ग रे सा. ගායමු. සාරේ සාරේ ගා රේ ගා රේ ගම 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 ප ම ප ම ප ද ප ද ප ද නි ද නි ද නි ස ස නි ද නි ද නි ද නි ද ප ද ප ද ප ම ප ම ප ම ग म ग रे ग रे ग रे सा. හොඳ හුස්මක් ගන්න. නැවත වරක්. හොඳට කල්පනාවෙන් ගයන්න ඕන. වේගෙන් ගයනකොට සමහරක් විට තමන්ගේ කල්පනාව වෙනස් වෙලා ස්වර ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. නියමිත ස්වර ස්ථානයට අනුව ගායනා කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අද අපේ 15 වන සංගීත පාඩමෙන් අපි ඉගෙන ගත්තේ තීව්‍ර මධ්‍යමයේ සහිත ස්වරාභ්‍යාස ගායනය කරන්නේ කොහොමද කියලා. එහෙනම් නැවතත් දවසක අපි මේ සංගීත පාඩමෙන් මුණ ගැහෙමු. ඔබ සියලුම දෙනාට ආයුබෝවන්. තෙරුවන් සරණයි. මහසයුර පරයන තරම් ගුණ කඳකට හිමිකම් කියන ලොව එකම මනුෂ්‍ය රත්නයක් වේ නම් ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේම පමණයි. ඒ සාවිශාල ගුණ කදම්පයකට හිමිකම් කියන ලෞතුරු බුදු පියාණන්ගේ ගුණ කෙසේනම් කියා නිම කරන්නද? කෙසේනම් ගයා අවසන් කරන්නද? ඒ අනුත්තර බුදු හිමියන්ගේ නොමියන බුදු ගුණයට අපගේ ගීය උපහාරයක්ම වේවා. ගීතයේ මුල් ගායනය සහ සංගීතය පණ්ඩිත් WD අමරදේව ශූරීන්. පද රචනය අරිසේන් අහුබුදු ශූරීන්. ශ්‍රද්ධා ගාන්ධාර මණ්ඩපය වෙනුවෙන් අද ගායනා කරන්නේ සමාධි මහීමා.
ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප සීත බිඳ පාතර පාප දැල් වූ දහම් ප්‍රදීප හෙළි කර අප හෙළ දීප තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ සිල්ගත් දිනිදුන් සේම සිල්ගත් දිනිදුන් සේම සිල් දෙද ගුණ ඇති සෝම සිල් දෙද ගුණ ඇති සෝම සිල්ගත් දිනිදුන් සේම සිල් දෙද ගුණ ඇති සෝම සත හට තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම්සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ